දැන් ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇවිල්ලා අහනවා සත්වයා ඉන්නවද නැද්ද හරි එක්ක ලෝකයේ ඇතයි නැතයි හරි එක්ක මම ඉන්නවද නැද්ද කියලා මොකක් කර ප්‍රශ්නයක් අහනවා. ඔයාට මේ අන්ත දෙකෙන් තමයි මගෙන් ප්‍රශ්නක් අහන්න පුළුවන් ඉන්නේ. ඔව්. හරිද? ඔව්. එතකොට මේ අන්ත දෙකෙන් ප්‍රශ්න අහනකොට ඔයා රැවටීමක් ඇතුළේ අර අවිද්‍යාව ඇතුලේ හරිද? ඉඳගෙන මේ ඔක්කොම ප්‍රශ්න ටික අහන්නේ මගෙන්. ඔව්. අර විද්‍යාව කියනක ඔයාලට තෝරගන්න බැරි නිසා නේ මගෙන් ඇවිල්ලා ප්‍රශ්නේ අහන්නේ. අහන්නේ. ඒ කියන්නේ ඔයා රැවටීම දන්නේ නැහැ මොකද්ද ඔයා රැවටිලා ඉන්න බවවත් ඔයා දන්නේ නැහැ හරි. නේ. ඒකනේ අර එක එක වෘත්ත සමාදන් වෙනවා කියලා අපි කතා කරේ ඉස්සරේලා. අර හරක් වෘත, බලු වෘත නේ. ඒක හරි. ඒකනේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මේ අන්ත කියලා මතානියෝගය කාමසුකල්ලිකානියෝගය කියන අන්ත දෙකේ හිර වෙලා හිටියට කවදාවත් මේ මේකක් හම්බ වෙන්නේ නැහැ කියලා. නිවීමක් හම්බ වෙන්නේ නැහැ කියලා. නිදහස් වීමක් හම්බ වෙන්නේ නැහැ කියලා. අයි රැවටීම ඇතුලේ මොකක් හරි කතන්දර ටිකක් තමයි කර කර ඉන්නේ. අර එක්ක රූපයක අත්දැකීමක් හරි එක්ක අරූපයකට ගිහිල්ලා හරි අන්ත දෙකේ හිර වෙලා. පැහැදිලිද? එක්ක රූපය කියන එකෙන් ගත්තොත් අපිට කයට සැපදීමක් මේ දුකදීමක් විදිහට බලන්න පුළුවන්. ඇයි මේක අධික කයට මේ දුකක් දෙනවනේ වේදනාවක් දෙනවනේ. ඇයි අවුව ගිහිල්ලා ගිනි තපිනවා. එක්කෝ මේ උලක් උඩ වාඩි වෙලා මේ භාවනාවක් කරනවා. එක්කෝ මොකක් හරි යාඥාවක් කරනවා. එක්කෝ මොකා කරි මේ එක්කෝ මොකක් හරි මතුරනවා මොනවා හරි කතාවක්. හරිද? එතකොට නැත්තම් මොකද කරන්නේ? එක්කෝ හිත ඒකාග්‍ර කරලා අර මං කිව්වේ අරූපය කියලා. ඒ අරූපයක හිත පිහිටවලා මනස සම්පූර්ණයෙන්ම අර අරූපයකට ගෙනියලා මොකද කරන්නේ? හිත යටපත් කරලා ඒගොල්ලෝ මේ ඒකෙන් අර සතුටක් වගේ දෙයක් නිදිනවා නේද? එතකොට අරක ප්‍රතික්ෂේප කරලා අර රූපය අත්දැකීම රූපය අත්දැකීම කියලා කියන්නේ අර රූපේ තියෙන අර මේ ඒ දේවල් පෙනීම ඇහිම දැනීම හිතීම කියන කාරණා මොනවද කරලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම යටපත් වුණාම පෙනෙන දේවල් ප්‍රතික්ෂේප කරනවා. ඇහෙන දේවල් ප්‍රතික්ෂේප කරනවා. දකින්න දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේ හැම දෙයක්ම ප්‍රතික්ෂේප කරලා රූපේ අත්දැකීම් ටික ඔක්කොම මොකද කරන්නේ එතකොට? ප්‍රතික්ෂේප කරනවා. එතකොට අත්දැකීමක් බවට පත් වෙලාමනේ රැවටීම එතකොට මේ පටන්ගෙන තියෙන්නේ. ඔන්න හොඳ පොයින්ට් එකක් කරනවා මම කතා කරන්නම් මේකේ. එතකොට අන්න දැන් ඒක මොකද කරලා තියෙන්නේ? අන්න රූපේ තියෙන අත්දැකීම් ටික ප්‍රතික්ෂේප කරලා අරූපයකට ගිහිල්ලා හිත පිහිටවගෙන මොකද කරන්නේ? අන්න සුඛයකට ගිහිල්ලා ඉන්නවා. සමාධි සුඛයකට ගිහිල්ලා. හරිද? ඔව්. එක්ක ධානය අංගයකට ගිහිල්ලා ධාන වඩලා මොකක් කරේ දෙයකට ගිහිල්ලා අන්න හොඳ සුපිරියර් අය කියන හිත යටපත් වෙනවා මාර සුඛයක් තියෙනවානේ. එක්ක දවස් ගණන් මේ ධානයේ සමවැදිලා ඉන්න පුළුවන්. ඒක මාර සහැල්ලුවක් ඇත්ත. ඔව්. එතකොට ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියලා කියන්නේ ඒක. එම් කියනවා. එතකොට මේ අන්ත දෙකේ තමයි ඕන දෙයක් කරන්න පුළුවන්. අර රාමුව ඇතුලේ, අවිද්‍යාව ඇතුලේ පෙන්ලා දුන්නා. හරිද? එතකොට දැන් මම පෙන්නන්නම්. එතකොට මොකක්ද දන්නවද? අන්න අර මොකක් කර රුතයක් සමාදන් වෙන්න පුළුවන්. ඒ අවිද්‍යාව ඇතුළේම ඉඳලා. අවිද්‍යාව ඇතුලේ මොකද්ද මේ අවිද්‍යාව ඇතුලේ කියන්නේ? මේ අන්ත දෙකේ ඇතුලේ ඉර වෙලා. මොකද යාලා ඒගොල්ලෝ අර නැත කියන අන්තෙන් තමයි නේද? නැත කියන අන්තෙන්. ඔව් ඇතයි නැතයි කියන අන්ත දෙකේ. අන්ත දෙකේ. ඔව්. එක්ක බලනවා මේ රූපය කියලා කියන්නේ මොකද්ද? කයට වේදනාවක් දෙනවා. එක්ක පෙනීම කියන එක නැති කරන්න හදනවා. අර අපි කතා කරේ. ඔව්. පෙනීම කියලා කියන්නේ මේ රූප අත්දැකීමක්නේ. රූප අත්දැකීමක් කියන්නේ මේ නාම රූප අත්දැකීමක් ඒක. පැහැදිලිද මම මේ කියන එක? ඔව් ඒ නාම රූප අධ්‍යක්ීම ඒක පොඩ්ඩක් විස්තර කරන්න. හරි හරි. එතකොට නාම රූප අත්දැකීමක් පෙනීම කියලා කියන්නේ ඇහිම කියන්නේත් එහෙම. මේ දැනීම කියලා හිතීම කියලා කියන්නේ ස්පර්ශය කියන්නේ නාම රූප අත්දැකීමක්. මම ඔය කතාව කියන්නම් හරිද? එතන එන්න මම ওই පොයින්ට් එකට කොහොමද මේ ස්පර්ශය තුලින් මේ අර තණ්හාව කියන එක පාදානය කියන එක හැදෙන්නේ? අන්න හරි. ඔව් එතනදි තමයි අපි නැවතුනේ. නැවතුනේ. එතනට එන්නම් පොයින්ට් එකට එන්නම් මෙතන කතා කරලා හරිද? එතකොට අන්ත දෙකට හිර වෙලා තමයි මේ හැමදේම එක්ක සාක්ෂාත් කරන්න යන්නේ එක්ක අර මං කිව්වේ රූපයෙන් අරූපයෙන් රූපයටත් දැන් අර භාවනා කරලා ධානාංග වඩලා අර අරූපයකට වෙලා හිත පිටවගෙන සමාධිගත වෙලා ඉන්නකොට දුකක් නැහැ. සැපයක් තියෙනවා. ඔව්. ඒතකොට ධානයෙන් සමවැදිලා එකකින් අයින් වුණාම මොකද වෙන්නේ? ආය රූප අත්දැකීමකට එනවා. ආය අර පෙනීම ඇහිීම දැනීම කියන සිතීම කියන දේවල් එන්නේ නැද්ද? රූප අත්දැකීම.
ඔව් දැන් ඒ වගේ දෙයක් කරනකොට අර ඒක ඒ භාවනාවක් හරි සමාධියකට වැටලා ඉන්නකොට ඒක ඒ වෙලාවේදී ඒක සැනසීමක් පස්සේ ආයි ඒකෙන් එළියට එද්දි ඊට පස්සේ ආයි ඒගොල්ලන් දුකටපත් වෙනවනේ නේද? ආයේ දුකක්. අයි අර පෙනීම ඇහෙන දේවල් ප්‍රතික්ෂේප කරාට ආයේ රූප අධ්‍යක්ෂ වුණ අපිට මොකද ආවට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඇයි දැන් ඒකනේ શબ્දයක් ඇවිච්චම දරා ගන්න බෑ. පෙනීම මොනවාර පේන දේවල් නවත්තන්න හදන්නේ. ලොකු ආයාසයක් යොදන්න ඕනේ. ඊට පස්සේ මම කියන්නේ මේ ආයේ බාහිරට ඇවිල්ලා රූප අධ්‍යක්ෂීමට ඇවිල්ලත් මොකද කරන්නේ? අර හිතෙන එක දැන් අර හිතෙන එක නවත්තන්න හදනවා දැන්. පෙනෙන දේ ගැන හිතනවම ආයේ මොකද වෙන්නේ? දැන් මට හිතුණානේ ඒකත් ඉර කරන් ඉන්නේ. අන්තෙකින් ඉඳ ඉර කරගෙන ඉන්නේ ඒක කන්ට්‍රෝල් කරගෙන. පැහැදිලිවම මේ කියන එකද? හෙලෝ? ඔව් අන්තයේ කිර වෙලා ඉන්නේ නේ කියන්නේ ඒතකොට නේද? ඔව් ඒ පේන දේ නවත්තන්න යනවා. ඒතකොට ඇහෙන දේ නවත්තන්න යනවා. ඒත් මොකද වෙන්නේ? ආන්න අරූපෙට හිත පිටවලා මේක නිසා අර හැමදේම අර ඇලෙනවා ගැටෙනවා ප්‍රතික්ෂේප කරනවා එක්ක පිළිගන්නවා එක්ක ප්‍රතික්ෂේප කරනවා. අන්ත දෙකේ. ඒතකොට බුදුහාමුදුරුවෝ මේ අන්ත දෙකේ හිටියා. අන්ත දෙක තේරුම් අරගෙන තමයි උන්වහන්සේගේ මොකද වෙන්නේ? අන්ත දෙක තේරුම් අරගත්තා පස්සේ උන්වහන්සේ මොකද කරන්නේ? අන්න ප්‍රඥාවෙන් මේක තේරුම් ගත්ත මොකද්ද මේ ධර්මතාවයක් කියන්නේ? ඒ ධර්මතාවය තමයි මම පෙන්වන්නම් අන්න මොකද්ද? හෙලෝ? ඔව් දන්නේ. අන්න පෙන්නලා දුන්නා මොකද්ද? පටිච්ච සමුප්පාදය. අර එතකොට ඒක තමයි මම ඔයාලට කිව්වේ දැන් ඔයා මගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහනකොට මම උත්තර දෙන්නේ නැහැ ඔයාගේ ප්‍රශ්න වලට. ඇයි මම උත්තර දෙන්නේ නැත්තේ? අන්න ඔය අන්ත දෙකේ තමයි රැවටීම ඇතුලේ තමයි ඔයා ඉන්නේ. සමහරක් ඔයාලට එක එක මතවාද ඇහිලා ඇති. සමහරක් වෙලාවට ඔයා ඒක කරලා ඇති. මොකක් භාවනාවක් කරලා ඇති. එතකොට මේක සොයාගෙන හැමදේම ඔයා කරලා බලලා ඇති. එතකොට මගෙන් ඇවිල්ලා ඔය ප්‍රශ්න කානවා එක්ක මම ඉන්නවද නැද්ද? එක්ක සත්‍යය ඉන්නවද නැද්ද? එක්ක මොකක් හරි ලෝකයේ ඇතයි නැතයිද මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. මේ ලෝකයේ ඇතුලේ රැවටීම ඇතුලේ ඔයා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා. රැවටීම ඇතුලේ කියන්නේ රැවටිලාම ඉන්නේ. ගොඩ දෙනෙක් අහන්නේ මම ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද කියලානේ හරි. එතකොට මම මේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මොකද මගේ මේක තියෙන්නේ හරිද? මැදුම් පිළිවෙතින් මම දේශනාව කරන්නේ. මැදුම් පිළිවෙතින් දේශනාව කරනවා කියලා කිව්වේ ඒකයි අර අන්ත දෙකට වැටිලා ඒකේ මැදකින් නම් දේශනාව කරනවා නෙමෙයි. මැදුම් පිළිවෙත කියලා කියන්නේ. තේරුණාද? මැදුම් පිළිවෙතින් මම මැදට වෙලා දේශනාව කරොත් මොකද වෙන්නේ? ආයේ අන්ත දෙකක් ආයේ ආව වෙනවනේ. අන්ත දෙකට ආව වෙනවනේ. ඔව්නේ. එතකොට මේ මැදුම් පිළිවෙත කියලා කියන්නේ මොකද්ද මම මැදුම් පිළිවෙත විදිහට පෙන්වන්න මං වාට. ඔයා දැන් මේ ආපු ප්‍රශ්නට ඔයා ඇත්තටම නොදන්නා කෙනෙක්නේ. ඔයාගේ රැවටීමක් ගැන දන්නේ නැති නිසානේ ඔයා මේකෙන් නිදහසෙන්න මම ප්‍රශ්නක් ඇවිල්ලා අහන්නේ. ඔව්. ඒකනේ සාමාන්‍ය මේ මිනිස්සුන්ට ඇත්තටම දුකයි නම් එයා මොකක් කර දෙයක් කායින් හරි අහලා දැනගන්න බෑ මොකද්ද මේ කරන්නේ කොහොමද මම නිදහස් වෙන්නේ කියලා ඒකාරි මේ දුකෙන් නිදහස් වෙන්න කියලා ඒක සාමාන්‍ය මිනිස්සෙක් අහන ප්‍රශ්නයක් නේ ඔව් සාමාන්‍යයෙන් අහන ප්‍රශ්නයක් විදියට එතකොට මම ඇවිල්ලා ඔයාගේ ප්‍රශ්නට උත්තර දෙන්නේ නැහැ මොකද්ද මගේ ඇයි මම උත්තර දෙන්නේ නැත්තේ ඔයා නැවත අහනවා මගෙන් මේ ප්‍රශ්නේම ඔව් එයි ඔබ මගෙන් ඇයි ප්‍රශ්නට උත්තර දෙන්නේ නැත්තේ මං ඊට පස්සේ ඔයාලට උත්තර දෙන්නේ කොහොමද දන්නවද? අන්න මැදුම් පිළිවෙතට ඇවිල්ලා. මම ඔයාලට උත්තර දුන්නා නම් ඔයාගේ ප්‍රශ්නේ විදියටම එක්කෝ දැන් ලෝකේ මම ඉන්නවද නැද්ද හරි ඒ අන්ත දෙකට ගිහලා මම උත්තර දුන්නොත් දැන් මං කියන ඔයා නෑ කියලා. මොකද වෙන්නේ? ඔයා කියලා කෙනෙක් නෑ. කියලා කිව්වොත් මම සත්‍යයම ඉන්නවා සත්‍යයක් නෑ. සත්‍යය මරණින් පස්සේ නෑ කියලා මොකක් කර ප්‍රශ්නකට උත්තර දුන්න. ඔයාගේ විදියට උත්තර දුන්නොත් මොකද වෙන්නේ? එතකොට එයා ඒ නෑ කියන අන්තෙම ඉර වෙනවනේ. ආයෙත් අර මොකද වෙලා තින්නේ අන්ත දෙකේ නේද ආයෙ මම ඉර වෙලා රැවටි මේන ඔයාට කවදාවත් නිවීමක් හම්බ වෙනවද නැහැ එතකොට හම්බ වෙන්නේ නැහැ එතකොට එයා නෑ කිව්වොත් නේද ඔයාට මම පාප මිත්‍රයෙක් මම අර මම ධර්ම ඒ කියන්නේ ඇත්තටම මම ඔයාට නිවීමක් වා හම්බ වෙනවනේ මම ඔයාට ඒක මේ ඒ කියන්නේ මම කල්යාණ මිත්‍රෙක් වෙන්න බෑ ඔව් අනිවාර්යෙන් නේ ඔව් ඔයා නොදන්නා කම නිසා ඔයාගේ අර දුක් ඒ කියන්නේ දුකට ඔයා හේතුවක් ඒ කියන්නේ දුකට කොහොමද මම දුකෙන් නිදහස් වෙන්නේ කියලා එහෙම මේකකින් ඔයා මගෙන් ප්‍රශ්න අහන්නේ ඔව් ඒක හරි එතකොට දැන් මම පාප මිත්‍රයෙක් විදියට මම මේ ධර්මය හරියට තේරුම් නොගෙන මම උත්තර දුන්නොත් මොකද වෙන්නේ? ඔයා දැන් මමෙක් නෑ කියලා කිව්වොත් මොකද වෙන්නේ? අම්මට සිර ඔයා ගිහිල්ලා ලෝකයක් ඇතුලේ ගිහිල්ලා මිනි මරාගෙන ඈ ඕන්න අර කරන්න තියෙන හැම ජාජරාවක් වැඩක්ම කරගෙන මොකද කරන්නේ? ජීවත් වෙයි.
ඒතර කියන්න පුළුවන් මම නෑ. මමෙක් නෑ මොක සත්වෙක් නෑ අරකෙක් නෑ මේකෙක් නෑ කියලා කියන්න පුළුවන් නේ. ඒතර මේ බුදුහාමුදුරුවෝ ඕකද පෙන්වලා දුන්නේ. බුදුහාමුදුරුවෝ ඒක නෙමෙයිනේ ඉතින් කියන්නේ ඇත්තටම. ඒක නෙමෙයි පෙන්වලා දුන්නේ. අන්න ඒකයි බුදුහාමුදුරන්ට තිබ්බා අන්න අර අන්ත දෙකට වැටලා ඔය වගේ උත්තර දෙන්න. හැබැයි ඒකයි කිව්වේ බුදුහාමුදුරුවෝ මේ මෙතුම් පිළිතින් මෙතුම් පිළිතින් ධර්මයේ දේශනා කළා කිය. ධර්මයේ දේශනා කරනවා කියලා පෙන්වන්නේ මොකද්ද? අන්න පටිච්චසමුපාදය. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. සෝ මං පස්සති යෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකීද? ඔව් මා දකිනවා. ඔව් මා දකීද? ඔව් ධර්මයේ දකින්න කියලා කිව්වා. ධර්මයේ විදිහට පෙන්වන්නේ මොකද්ද? හෙලෝ ඒ පටිච්චසමුපාදේ නේ. පටිච්චසමුපාදය. අන්න දැන් පටිච්චසමුපාද විවරණය තුල දැන් ඔයාට නිවීම නොනි නිදහස් වීමක් නොනි. අන්න දැන් මම උත්තර ප්‍රශ්න ඔයාගේ ප්‍රශ්නෙට ආපු ප්‍රශ්නෙට උත්තර දෙනවා. කොහොමද උත්තර දෙන්නේ? පෙන්නනවා. ලෝකය පෙන්නනවා. ලෝක සමුදය පෙන්නනවා පටිච්චසමුපාදය තුලින්. ලෝක සමුදය පෙන්නනවා පටිච්චසමුපාදය තුලින්. අන්න අවිජ්ජා පත්‍ය සංඛාරා. සංඛාර පත්‍ය විඥාන. විඥාන පත්‍ය නාම රූප. නාම රූප පත්‍ය සලආයතන. සලආයතන පත්‍ය පස්ස. පස්ස පත්‍ය වේදනා. වේදනා පත්‍ය තණ්හා. තණ්හා පත්‍ය උපාදාන. උපාදාන පත්‍ය භව. භව පත්‍ය ජාති ජරා ව්‍යාධි මරණ. මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ කියලානේ කියන්නේ. අන්න එතකොට දැන් මම පෙන්නන්න මෙන්න මේ ඔය ඔක්කොම කතන්දර ටික ලෝක සමුදය කියලා පෙන්නන්නේ මම. මොකක් විදියටද? ලෝක සමුදය. ලෝක සමුදය විදියට පෙන්නන්නේ. මොකද්ද ලෝක සමුදය කියලා කියන්නේ? අන්න අවිද්‍යාව තුලයි මේ රන් වෙන්නේ මේ ඔක්කොම කතන්දර ටික. එහෙනම් අවිද්‍යාව ඇතුලේ මේ අවිද්‍යාව කියලා කියන්නේ මේ අන්ත දෙකක් නේ. රැවටීමක් කියන එක මෙන්නන්නේ මේ අන්ත දෙකෙන් බුදුහාමුදුරුවෝ අවිද්‍යාව විදියට පෙන්නන්නේ. එතකොට මේ රන් කරන්න මේ අවිද්‍යාවෙන් මේ අර ලෝකයක් ඇතයි නැතයි හරි සත්‍යය ඉන්නව නැද්ද හරි මමෙක් ඉන්නවද නැද්ද කියන එක හරි එක්කෝ ආත්මවාදය හරි එක්කෝ අනාත්මවාදය හරි නේ. එතකොට මේ ඔක්කොම පෙන්වන්නේ අවිද්‍යාව ඇතුලේ මම ඔයාට පෙන්වන්නේ. මම අර අන්ත දෙකට වැටිලා නෙමෙයි අන්ත දෙකට වැටිලා ඔයාට මේ දේශනාව කරේ නෑ. එතකොට පැහැදිලිද? අවිද්‍යාව ඇතුලේ පෙන්වන්නේ මම ඔයාට ඔයා කියපු જાතිය හරි දැන් ඉපදීම හරි මරණය හරි හරිද? දැන් ඔයා ලෝකය හරි මේ ලෝකය ඇතයි නැතයි දහන්නේ හරි මරණය ඇතයිද නැතයිද හරි ඉපදීම ඇතයි නැතයිද හරි මොකක් හරි දෙයක් අහන්නේ අර ජාතිය ජරාව මරණය ඒක ඇතුලේ දාන්නේ. ඔව් ඒක ඇතුලේ දන්නේ අහන්නේ ඕන මිස්ටේක් නේද කියන්නේ. ආන් රයිට්. එතකොට මම පෙන්වන්න කොතනද එතකොට වාඩි එතන? අවිද්‍යාව ඇතුලේ පෙන්වන්නේ ඔය ඔක්කොම. ඔයාගේ රැවටීම ඇතුලේ ඔයාට ඔය ඔක්කොම හම්බෙලා තින්නේ. දැන් මම පෙන්වන්නම් පොඩි සියුම් කාරණාවක්. මම පෙන්වුවා නේද? අන්න අවිජ්ජාපච්චා සංඛාර කියලා. සංඛාර